Hi guys, welcome to our YouTube channel. Hi ළමයි. අපි දැන් මේ රෙඩි වෙන්නේ පොඩි ට්‍රිප් එකක් යන්න. අපි දැන් ගියේ Tambourine Mountain side එකට. ඒ පැත්තේ කඳු, waterfalls ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔය ඉතින් මම උදේම නැගිටලා උදේට කෑම හැදුවා කන්න අපි දෙන්නට. ඊට පස්සේ පොඩි ස්නැක් එකකුත් හදාගත්තා දවල්ට කෑමට. එහෙම තමයි. මගේ රෙදි ටික පැක් කරා. දැන් තියෙන්නේ අයියාගේ රෙදි ටික පැක් කරන්න. ඉන්කට යාට. අද අරය නැහැ. මම තනියෙන් ට්‍රිප් එකක් යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි බ්‍රිස්බේන් ඉඳන් ගෝල්ඩ් කෝස්ට් යන අපි නෙමෙයි මම බ්‍රිස්බේන් ඉඳන් ගෝල්ඩ් කෝස්ට් යන්න තමයි හදන්නේ. තනියම ඩ්‍රයිව් කරගෙන එහෙනම් මම දැන් ඔක්කොම බඩු ටික පැක් කරලා තියෙනවා. අර තියෙන මේ ලගේජ් එක. මේකේ කැම් තියනවා. මේකේ ටවල්ස් තියනවා. අපි දෙන්නම යනවා. එහෙනම් ගෝල්ඩ් කෝස්ට් වලින් සෙට් වෙමු. මගේ ඉයරින්ග්ස් එක ලස්සනයිද? ඉයරින්ග්ස් එක ලස්සනයි. ඒක දාගෙන යන්න. Apple? ඊට පස්සේ අපි දෙන්න කෝල්ස් එකට ගිහිල්ලා ඕන වෙයි කියලා හිතන බඩු ටිකකුත් අරගෙන අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරා. ඉන්තන ඉඳන් කිලෝමීටර් 80 ගානක් තිබුණා මවුන්ට් ටැම්බරින් වලට. ඊට පස්සේ එතන ඉඳන් කිලෝමීටර් 3 ගානක් වගේ තිබ්බා අපි හිටපු හොටෙල් එකට. කොහොම හරි අපිට ටැම්බරින් වලට යන්න පැය දෙකක් වගේ ගියා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ ටැම්බරින් මවුන්ටන් කියන පැත්තට. දැන් තව කිලෝමීටර් 11ක් වගේ තියෙන්නේ. අද රෑ අපි නවතිනවා. දැන් මේ අපි යන ගමන් මේ හරිය ලස්සන වෝටර්ෆෝල්ස් එකක් තියෙනවා. ඒවා බලන්න යනවා. ගිහිල්ලා පේනනේ මාළු කඳු දෙන්නේ.
ගියේ සෙඩර් ක්‍රීක් ෆෝල්ස්. ඔතනින් තමයි පාකින් වලට යන්න තියෙන්නේ. හැබැයි එදා ක්‍රිස්මස් දවසට පස්සේ තියෙන ෆ්‍රයිඩේ එක නිසා පාකින් ෆුල්. එතන නිසා වහලා තිබුණේ. ඉතින් එතන පල්ලෙහා ඔය වගේ පාකින් ඒරියා එකක් තියෙනවා. එතන වාහන පාක් කරලා කිලෝමීටර 1.5ක් 2ක් වගේ පයින් යවදිගෙන යන්න උනා වෝටර්ෆෝල් එක බලන්න. සෙඩර් ෆෝල්ස්. අපි සෙඩර් ෆෝල්ස් යන්නේ. තව කිලෝමීටරයක් තියෙනවා ඇවිදගෙන යන්න. පාකින් නැහැ. පාකින් ෆුල්. ඒ නිසා අපි පයින් ඇවිදගෙන යනවා. ෂෝයිනේ. මම හිතන්නේ මේක අත වෙනවා අයියේ මෙහෙම දාලා තියෙන්නේ නේ මම මේ වෙයි කාලේ නේද ඔව් ඉතින් සමයක නෑනේ ඔව් අප්පා ඒ වුණාට ඉතින් මේ වින්ටර් එකටත් මේව නාන්න බෑනේ නේ දැන් තමයි ඉතින් නාන්න පුළුවන් මේ වහින්නේ වින්ටර් එක වහිනවද නෑ මෙහෙට වහිනවද කියලා මෙච්චර දුර එන්නවා. ඔව්. අපිට එන්නේ නේද? අපි ආවා. අපි යනවා. නේද? අපි නෑවා. අපි නෑවා. අපි නෑවා. අපි නෑව නෑ. ඊට පස්සේ සෙඩර් ක්‍රීක් ෆෝල්ස් බලලා ඒ එන පාරේ ටැම්බරින් මවුන්ටන් ස්කයි වෝක් එක තියෙනවා. ඊට පස්සේ අපි එතනටත් ගියා. ඔය එතනට යන පාර තියෙන්නේ. එතන නම් පාකින් තිබුණා.
කිව්වා මේ අපි දැන් ඉන්නේ කිය ස්කයි වොක් මේ තියෙන නෑ ඒක නෑ නම මොකද මේ ටෙම්බරින් ස්කයි වොක්ද අපි ටෙම්බරින් සෙඩර් ෆෝල් නේ සෙඩර් ෆෝල්ස් බලලා අපි නෑවේ නෑ අපි එහෙමම ආවා ස්කයි වොක් එකට මේක මාරු මේකේ ෆොරෙස්ට් එක උඩින් ඇවිදගෙන යන්න තියෙන්නේ මේක රේන් ෆොරෙස්ට් එකක් මේ අපි උඩක් උඩ ඉන්නේ oh my god seriously යට බැලුවොත් අමාරුයි අම්මෝ අමාරුයි යන්නේ හරිම අමාරුයි බිම් බලන්න එපා මේක මාරු හරි සීතලයි නේ සනීපයි සීතල නෙවෙයි උලඟ සනීපයි ෂෝ තව දෙයක් මෙතන මේ ටිකට් එකක් $21.50යි එතකොට අපිට අපි දෙන්නගේම ස්ටුඩන්ට් IDs තිබ්බාද ඒක නිසා එකක් 18යි නේ 18යි දෙන්නට 36ක් ගියා ඔයාලා මෙතනට එනවා නම් ඔයගොල්ලන් ස්ටුඩන්ට්ස්ලා නම් මෙතන වෙනම ෆැමිලි පැකේජස් අනම නම් තියෙනවා මේ ෆුල් ටයිම් ස්ටඩි කරනවා නම් ඒ ටිකට් එක ගන්න පුළුවන් ඔයගලන්ට පාලවන පිස්සුවක් තමයි මේක හෙලවෙනවා හුළඟට හරිම අමාරුයි මරු හැබැයි අපි දැන් ස්කයි වෝක් එකට ගිහිල්ලා අපි ඉන්න හොටෙල් එකට යන්න හදන්නේ චෙක් ඉන් වෙන්න. මෙතන ඉඳන් කිලෝමීටර් 3.5ක් වගේ තියෙනවා එතනට යන්න. අපි යමු එහෙනම්.
There is a cozy kitchen area. There are 3 beds. This one for me and this one for my partner. අපි දැන් හොටෙල් එකේ ඉන්නේ. හොටෙල් එකේ ඉඳලා මීටර් 180ක් විතර ළඟින් තියෙනවා මේ වෝටර්ෆෝල් එකක්. අපි දැන් ඒකේ නාන්න යන්න හදන්නේ. ගිහිල්ලා බලමු. ගියා. මගේ රත්තරන් යාළුවනේ. අපි දැන් හොටෙල් එකේ ඉඳන් පිටත් වුණානේ මේ නාන්න එන්න. මෙතන පොඩි වෝක් එකක් තියෙන්නේ යන්න. මේ යන ගමන් එන්නේ හැබැයි එතන මේ දාලා තිබුණා. අර ස්විමින් කරන එකක් දාලා නෝ කියලා. ඒ කියන්නේ එතන නාන්න බැරුව ඇති. කොහමද අපිට අවශ්‍ය ඔක්කොම අරගෙන ආවා. දැන් වහිනවත් එක්ක. බලන්න නාන්න බැරි වුණොත් අද දවසම මට අවුල. ගිනි ගත්තම හදවතේ සෙවල් මොකද? ගිනි ගත්තම හවුරැවුල. අනේ දෙයනේ නාන්න තැනක් තියේවා. මේ කැලයක් මැදින් හල්වනේ අපිට යන්න තියෙන්නේ. මගේ සුද්දා ඉන්න පුඩ්ඩා. බලන්න. අර සූම් කියලා එකක් තිබ්බයනේ මට ඒක මතක් වෙන මේ දැක්කම. මේ ගල් දාලා හදලා තියෙන පාර. දෙපැත්ත. තමයි නාන්න ගන්න හම්බුනේ නැහැ. එතන හිමල වතුර ලොකුවට ඇත්තෙත් නැහැ. අනික හිම ලොකුවට ගලන්නෙත් නැහැ. වතුර දියැලක් තියෙනවා. මේ එතන ඩේන්ජර් කියලා දාලා තියෙනවා. කවුරුත්ම නාන්නේ නැහැ. එක්කෙනෙක් හරි නෑවනම් අපි නානවා. මෙතන මේ ආයෙනවා. අපි ඉන්න තැන මෙතන හරිම වයිල්ඩ්. එතන
අර වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ බලන්න පාකින් ෆුල් මේ එළිය නිකන් ෆුල් හොල්වන් සීන් එකේ තියෙන්නේ. මම මේක දැක්ක ගමන් මම හිතුවේ නිකන් භූත මන්දිරයක් වගේ ඇති කියලා. හැබැයි එහෙම නැහැ. ඉතින් එළිය පොඩ්ඩක් ඒ වගේ තියෙනවා. ඒ වුණාට ෂෝක් මේක මේ ලස්සනයි මාර වයිබ් එකක් තියෙන්නේ. මාරු අර නිදහස් කාම් විදියට කැමති කට්ටියට නියමයි. පස්සේ රෑ වෙලා ඩිනර් එක ගන්න ඒ ළඟ තිබුණු පුංචි රෙස්ටුරන්ට් එකකට ගියා. ඔහොම තමයි අපේ ෆස්ට් ඩේ එක ඉවරුනේ. එහෙනම් අපේ සෙකන්ඩ් ඩේ එක ඉතුරු vlog එකකින් බලමු. බයි බයි.